ස්වභාවික ලස්සන සෞන්දර්යාත්මක ඇඟක් හදා ගන්නවා නම් ඊස්තටික් ෆිසික් එකකට කළ යුතුයම ව්‍යායාම ගැන තමයි කතා කරන්නේ. පළවෙනි එක තමයි ක්‍රොස් බෙන්ච් පුල්ලෝ එක. මේකේ වෙනසකට තියෙන ධනයිස් දෙක තියෙන පුළුවන් තරම් පල්ලෙහා හොඳ දිගැදුමක් දැනෙන්න ඕනේ ඔයාගේ කෝර් එකට. පේනවනේ පුළුවන් තරම් යටට දාලා ඇදලා ගන්නවා. ධනහිස දක්වා දිගැදුම දැනෙන්න ඕනේ. වාර 8ක් 12ක් අතර සෙට් දෙකක් තුනක් කරනවා නම් හොඳයි. chest and back ව්‍යායාමයක්. ඊළඟට කකුල් වලට යනවා පොඩි කිලෝ 2.5 හෝ 5 ඩම්බෙල් එකක් අපිට හොඳටම ඇති. යටටම යනවා 175ක් දුරට විතරයි උඩට එන්නේ. සම්පූර්ණ ධනිස දිග යනකම් උඩට එන්නේ නැහැ. පේනවනේ. බිම තියෙන කකුලට විරුද්ධ පැත්තේ අතේ තමයි ඩම්බෙල් එක තියෙන්නේ. වාර 12ත් 8ත් අතර සෙට් 3ක් 2ක් අතර කරන්න පුළුවන්. ඔයාගේ වර්කවුට් එක හදාගන්න විදිහට. මේ තියෙන ඕවර්හෙඩ් ඩම්බෙල් ප්‍රෙස් එක. මේක ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් සම්පූර්ණ පරාසය කරන ඕවර්හෙඩ් ප්‍රෙස් එකක්. මතක ඇතුව බඩේ තියෙන මාංශ පේශීන් තද කරලා කෝර් එක ටයිට් කරලා අල්ලගන්න ඕනේ මේ ව්‍යායාමය කරද්දී. 8ත් 12ත් අතර සෙට් දෙක තුනක්. ඊළඟට බයිසෙප් කර්ල්ස් ෆුල් රේන්ජ් ඔෆ් මෝෂන් සම්පූර්ණ පරාසයේ ව්‍යායාමය කරනවා. හැබැයි වැලමිට ඇඟට ඉස්සරහින් තියාගෙන හරියටම බයිසෙප් බ්‍රැකියයි පේශිය මේ ව්‍යායාමයට එන්ගේජ් කරගන්නම ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ වැලමිට පොඩ්ඩක් ඉස්සරහින් තියාගෙනම කරන්නේ.